මගේ ඇස් දෙකට පේන දේ ඔයාලට හිතා ගන්න බැරි වෙයි. ඔන්නේ නම් මේක බලන්නකෝ. මේ බලන්න. ස්නෝමෑන් කෙනෙක්. මේ බලන්නකෝ මේ පහළ වැවක් තියෙනවා. අම්මෝ කියලා වැඩක් නැහැ මේක නා. මාරම ලස්සනයි ඉතින්. කන්දක් උඩට තාව ගයිස්. පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි. මෙන්න. Hello, good morning guys. ඉතින් ඔක්කොටම ඉතින් අද අපේ දෙවනි දවස. ඉතින් ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්තම් පළවෙනි වීඩියෝ එකත් බලන්න. ඒකත් ඇති බ්‍රාන්ඩ් කාසල් කියලා. ඉතින් guys අද අපි හිතන්නේ තියෙනවා මේ හිම කන්දක්. ඉතින් එහෙට යන්න තමයි හිතන්නේ. එහෙට කියන්නේ පොයාන බ්‍රෂෝ කියලා. ඉතින් අපි දැන් උදේ 8ට විතර තාම වෙලාව මොන හරි කන්න ඕනේ. තාම කාලත් නැහැ. ඉතින් මොන හරි කන්න අපිට යන්න තියෙනවා මේ හපතේ shopping mall එකක්. shopping mall එක පැත්තට ගිහිල්ලා මොන හරි කාලා ඊට පස්සේ අපි ටැක්සියක් දාගෙන තමයි පොයාන බ්‍රෂෝ වලට යන්න හිතන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේක වෙනස් ගමනක් වෙයි. ඉතින් ටච් එකේ ඉන්න වීඩියෝ එකත් එක්ක මේකේ හිම බලා ගන්න පුළුවන් වෙයි අපිට. ඒ වගේම කේබල් කාස් වල යන්න පුළුවන් වෙයි. ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් බලමු මොකද කරන්න පුළුවන් කියලා. සමහර විට හිම තිබ්බොත් අපිට ස්කේට් කරන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා. මේ හිම තිබ්බොත් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් තමයි චෙක් අවුට් උනේ. ඉතින් අපිට හොඳ chance එකක් හම්බ වුණා. මොකද අපි බෑග් අරන් යන්න ඕනේ නැහැ. මේ හොටෙල් එකේම තියලා යන්න පුළුවන් අපිට බෑග් ටික. ඊට පස්සේ එන ගමන් ආපහු බෑග් ටික ගන්න පුළුවන් chance එකක් හම්බුණා. ඉතින් දැන් යන අපි එහා පැත්තේ තියෙන shopping mall එකක්. ඒකට ගිහිල්ලා මොන හරි කාලා තමයි අපේ ටුවර් එක යන්න හදන්නේ. ඉතින් බලමු වීඩියෝ එකත් එක්ක ඉන්නේ නම් ඉස්සරහට. ඉතින් guys ඕඩර් එක දැම්මා. බලමු අපිට මොනවද කැම එන්නේ කියලා ඉතින්. බඩගිනි. ඒ බඩගිනිද? රෙස්ටොරන්ට් එකේ කන්න ඉන්නේ. අද පට්ට බඩගින්නේ සෙට් එකම ඉන්නේ. ඔව්. ඉතින් guys කන්න ගත්තා. අද තියෙනවා බර්ගර්ස් තියෙනවා, ෆ්‍රයිස් තියෙනවා. එතන ෆ්‍රයිස් තියෙනවා. මෙයාලා මොනවද ගත්තේ? චිකන් රැප්. චිකන් නේ රැප්ස්. අසුන්ගේ ගෙන්නේ මොකද්ද? මොනවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. අපු කම වෙනවා. එහෙනම් guys කාලා සෙට්ටම පට්ට බඩගින්න ඉන්නේ. අපි දැන් තමයි කෑවේ කාලා ඉතින් දැන් යනවා එළියට. එළියට ගිහිල්ලා අපි ටැක්සියක් දාගන්න ඕනේ. බලමු මේ ටැක්සියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු මේ කොහොම වෙයිද දන්නේ ඉතින්. මොනවා guys ටැක්සියක් සෙට් වුණා 7 දෙනා අරගෙන යන්න පුළුවන්. කට්ටිය පැක් කරන ගමන් ඉන්නේ. පැක් වුණාද කියන්නේ? හොඳයිද? පැක් වුණාද? ඉතින් බලමු එහෙනම් මේ වැඩේ සෙට් වුණා. අපි වැඩියෙන් ගානක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කැමති වුණා වැඩේට. එහෙනම් යමු ඉස්සරහට guys. ඉතින් ඔන්න ක්ලයිමේට් එක වෙනස් වුණා. යන පාර පට්ට ලස්සනයි. ඉතින් ඔන්න guys අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අට්ටම ලස්සනයි guys මේ ප්ලේස් එක නම්. මේ පේනව නේද? අම්මෝ පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි යා. එන වාරෙම පිස්සු හැදුනා. වයිතරම ලස්සනයි. ඉතින් අද නම් කියලා වැඩක් නැහැ. හිම නම් ටිකක් අඩුයි හැබැයි. බලමු උඩ තියනවා කියලා කිව්වා හිම. තියනවාද බලමු. ඉතින් ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. මෙතෙන් ටිකට් එකක් ගන්න ඕනේ මේ කේබල් කාර් එකේ උඩට යන්නයි එන්නයි දෙකටම ලෙයි 70ක් වගේ උනේ. බලමු එනවා. උඩට දැන් මෙතනින් ඉස්සරහින් තමයි නගින්නේ තියෙන්නේ. ගිහිල්ලා බලමු දැන් අපි සෙට් එකම ටිකට් ගන්නවා. ටිකට් ටික අරගෙන ඒ පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් අපේ ටිකට් එක ස්කෑන් කරන්න ඕනේ මෙතෙන්ද. ඊට පස්සේ ස්කෑන් කරාට පස්සේ එතන ගේට් එක අරනවා ඉතින්. මේක තමයි කේබල් කාස් තියෙන්නේ. ඉතින් මේක මෙහෙම කරගෙනවා. මේකට ඉතින් නැග් ගන්න ඕනේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් බලමු උඩට යන ගමන් කොහොමද තියෙද කියලා. පට්ට ලස්සන ගමනක් වෙයි නේද? ඒ මොකද ඉතින් කසුන අයියා? මරුනේ. ඔව් හරි. මාරම ලස්සනයි යා ලොකේෂන් එක නම්. මේ බලන්නකො මේ පහළ වැවක් තියෙනවා. අම්මෝ කියලා වැඩක් නැහැ මේක න ะ. මාරම ලස්සනයි ඉතින්. මේ පොඩ්ඩක් හිම තියෙන ඇත්තට මේ ගොඩක් නම් නැහැ ඉතින්.
අවුලන්නේ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් පට්ට ලස්සනයි අපි මේ පේනවනේ. වාව්. ඉතින් ඔන්න ගයිස් අපි මේ කේබල් කාර් එකේ ඇවිල්ලා බැස්ස ගමන් එළියට එද්දි පිස්සු ඇදෙනවා නේද? අඩෝ මාරම ලස්සනයි ගයිස් කියලා වැඩක් නැහැ. වාව්. මම වල් පෙන්නන්න මේ බලන්න. කොමාරි හිම කන්දක් උඩට තාව ගයිස්. පිස්සු ඇදෙනවා. මාරම ලස්සනයි. බලන ගොඩක් තැන් සුදු පාටයි. සී කියලා වැඩක් නැහැ. ඒ වගේ හිමක් තියෙනවා මේ. හිම තියෙනවා. එහා පැත්තේ මේ බලන්න හිම කඳු තියෙනවා. මේ පිස්සු ඇදෙනවා සෙට් එක මොකද හිතන්නේ? හිම කෑවා. මේ බලන්න. ස්නෝමෑන් කෙනෙක්. නියමයි ඉතින් ගමන. එන බලමු ඉතින් තව මේක මෙතන මොනවද තියෙන්නේ කියලා ඉතින්. මොකද හිතෙන්නේ? ගමන අතල්නේ. කියලා වැඩක් නැහැ. පාට මොකද හිතෙන්නේ? සරි අක්කා. සෝපිරිනේ. සංජි. ඉතින් ඔන්න ගයිස් පේනවනේ මාරම ලොකේෂන් එකක්. පිස්සු හැදෙනවා. අද කියලා වැඩක් නැහැ. අපි දැන් ෆොටෝස් ගියව ඔච්චරලා මෙතන මේ පේනවනේ මේ ඔක්කොම හිම කන්ද කියලාම වැඩක් නැහැ ඉතින්. මම තව ටික මෙතන ඉඳලා පෙන්නන්න මෙතන තියෙන ලස්සන ඉතින් පිස්සු හැදෙනවා. අපිට යන්න පුළුවන් අර උඩ කන්දට උඩන්ට යන්න පුළුවන්. බලමු ඉතින් තව මේක ඇවිදින්න තියෙන තැන් ටික ඇවිදලා අර එහා පැත්තේ තියෙන ඒ කන්ද උඩට යන්න පුළුවන්. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මාර්ම ලස්සනයි ඉතින් කියලා වැඩක් නැහැ. ඒ වගේම හිතුව තරම් සීතල නැහැ ඉතින්. ටිකක් වෙලා ඉදි ෂේප් වෙනවා මේ අවුව තියෙන නිසා ඉතින්. බලමු තව මොනවද මෙතන තියෙන්නේ. අපිට පේන view මොනවද? ඔක්කොම බලමු ඉතින්. ඉතින් පේනවනේ guys ඔක්කොම ෆොටෝස් ගන්නවා ඉතින් මාර ලස්සනයි මෙතන. ඇත්තට රුමේනියාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම ට්‍රිප් එකක් කියලා ආවේ මේ බ්‍රෂර් වලට. පළවෙනි දවසේ අපි ගියා කොයිද බ්‍රාන් කාසල් එකට. ඉතින් බ්‍රාන් කාසල් එක කියන්නේ ඉතින් ඩ්‍රැකියුලාගේ ගෙදර. ඉතින් එහෙටත් ඇවිදලා දෙවෙනි දවසේ තමයි අපි මේ පොයන බ්‍රෂර් වලට ආවේ. පොයන බ්‍රෂර් කියන්නේ ඉතින් පට්ට ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේ හැබැයි ඉතින් මේක තවත් ලස්සන නේ. හිම වැටලා තිබ්බනම් හිම ගොඩක් නෑ නැතුව නෙවෙයි මේ පේනවනේ. හිම පොඩ්ඩක් තියෙනවා. ඉතින් මේ ගොඩක් නෑ හැබැයි. මාර ලස්සනයි ඉතින් ඒත්. මේකේ පට්ට කඳු තියෙන ඒරියා එකක් තමයි ඉතින් මේක. මේ එහා පැත්තේ කඳු වල එහෙම පේනවා මේ හිම කඳු තියෙනවා. මාරම ලස්සනයි. නිල් පාටයි සුදු පාටයි විතරයි. ඉතින් කියලා වැඩක් නැහැ. පට්ටම ලස්සනයි guys. පිස්සුම හැදෙන දවසක් ඉතින් හදනවා. බලමු ඉතින් ෆොටෝස් ටිකක් ගහ ගන්නත් ඕනේ. ඉතින් ෆොටෝස් ටිකක් ගහගෙන අපි මොකද වෙන්නේ කියලා බලමු ඉතින්. ඔයාද ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්? මම තමයි ෆොටෝග්‍රැෆර් ගෙවන්න සල්ලි. කීයක් ඕනද? 50ක් වගේ දෙන්න. 50ක් ඇද්ද? මේ ඉන්නේ කොස්ටියුම් ඩිසයිනර්. අර ලැජ්ජා කරනවනේ සඳා. පල්ලයට දාන්නේ. මේ ඉන්නේ කොස්ටියුම් ඩිසයිනර්. මේ මූත් එක දැල්ලා බලන්න. මේ ඉන්නේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්. මොකද්ද ෆෝන් එක? අන්න ෆෝන් එකකින් නේද ෆොටෝස් ගන්නෙ? ඔයාලට ෆොටෝස් ඕනේද? ඔව්. කීයක් ඕනේද? ගොඩක් ඕනේ. කීයක් ගෙවනවද? එක ෆොටෝ එකට 5යි. ඔයාලට? මටත් ගොඩාක් ෆොටෝස්. ඉතින් පේනවනේ ෆොටෝස් ඉල්ලනවා. දැන් කොහම හරි එක්කෙනෙක්ගේ ෆොටෝස් 100 ගාන විතර ගන්න තියෙන තවත් ඕනෙලු. ඔයා කීයක් ගාගත්ත ෆොටෝස්? දන්නේම නෑ. දන්නේ නැති තරම් ෆොටෝස් ගාලා තියෙන ඉතින්. ඒත් ෆොටෝස් වාදී ඉතින්. බලමු අපිත් ෆොටෝස් එකක් ගා ගන්න ඕනේ ඉතින් නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මම හරියටම ඇත්තම කිව්වොත් අවුරුදු දැන් 2ක් වෙන්නත් වෙනවා කන්දක් දැකලා නැතුව. මේ රුමේනියාවට ආවට පස්සේ මේ ඇත්තටම කන්දක් දැක්කේ නැහැ guys. මේ මොකද මම ඉන්න සිටි එකේ කඳු නැහැ. මම ඉන්නේ බුකරස්ට් වල වැඩ කරන්නේ. ඉතින් මේ බුකරස්ට් වල පේන වාහනක කන්දක් නැහැ ඉතින්. ඉතින් මේ බ්‍රෂෝ කියන්නේ සාමාන්‍යයෙන් මවුන්ටන් ඒරියා එකක්. ඉතින් මේ ඒරියා එකට එද්දි කඳු විතරයි හැමතැනම තියෙන්නේ. මේ පේනවද ඉතින්? කඳු අපිට මේ හොන්න අතෙන්ට නගින්නත් පුළුවන්. අර මේ එහා පැත්තේ මේ කන්ද උඩ නගින්නත් පුළුවන්. එතනත් view point එකක් තියෙනවා. මිනිස්සු ඉන්නවා පේනවා. මේ බලමු ඉතින් වෙලාවක් තිබ්බොත් යමු. අපිට මේ කොට
පැය 4ක් වගේ කාලයක් තමයි මෙතන ඉන්න තියෙන්නේ. මොකද මේ අපිට යන්න ඕනේ. අපි ට්‍රේන් එක තියෙනවා හවසට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. මොකද හිතෙන්නේ? සුපිරි ට්‍රිප් එක ස්විට්සර්ලන්ඩ් යමු. ස්විට්සර්ලන්ඩ් වලදී ඊළඟ ට්‍රිප් එකනේ. ඔයාමට ටිකට් එහෙම දාලා දෙනවද? ටිකට් දාලා කන්න බොන්න ඔක්කොම මම මෙයා ගානේ අපි ස්විස් එක්කන් යනවලු. හිතා ගන්නකො ස්විස් එන්න අපේ රෙස්ටුරන්ට් එකට හන්දියේ තියෙන. මොන හන්දිය? ස්විට්සර්ලන්ඩ් ස්විස් හන්දියේ හන්දිය. දුක සකි. දුක සකි රෙස්ටුරන්ට් එක නම. දුක සකි මොනවද තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ? රෙස්ටුරන්ට් එක ඕනම දෙයක් තියෙනවා. සිංහල කෑම පරාට කපලා බිත්තර ඔදිත් එක්ක බිත්තර දෙනවා. පරාට කපලා ඔදිත් තියෙනවා. ඉතින් ඔන්න ගයිස් අපි ෆොටෝස් ටිකක් ගහුවා. ෆොටෝස් ටිකක් ගහලා දැන් යමු ආයෙත් තව තියෙන එහා පැත්තේ උඩ කන්දක් ඉතින්. ඒ පැත්තටම ඒ සෙට් එක උඩට ගියානේ. බලමු ඉතින් අපේ අනිත් සෙට් එක උඩට ගිහිල්ලා මේ අපි දෙන්න ෆොටෝස් ටිකක් ගන්න නැවතුණා. බලමු දැන් මේ උඩටම යන්න ඕනේ ඉතින්. උඩටම ගිහිල්ලා මොන හරි කරන්න පුළුවන්ද ඇක්ටිවිටිස් මොන හරි තියනවාද කියලා ඉතින් බලමු. ඇත්තටම මේ අවුවට ඇවිල්ලා ටිකක් කළා ඉතින් සීතල ෂේප් වෙනවා. හැබැයි මේ හෙවනට වෙලා ඉන්න අමාරුයි මේ පොඩ ෆ්‍රීස් වෙන ගතියක් එනවා. මේ අවුලක් නැහැ ඉතින් බලමු දැන් උඩටත් ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. උඩට ගියාට පස්සේ මේ 360 view එකක් බලා ගන්න පුළුවන් මම හිතන විදියට. ඉතින් බලමු අපි උඩටත් ගිහිල්ලා මොන හරි තියනවාද කියලා බලන්න. මං හිතන්නේ උඩ 360 view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඉතින්. මගේ ඇස් දෙකට පේන දේ ඔයාලට හිතා ගන්න බැරි වෙයි. ඔන්න නම් මේක බලන්නකෝ. මේ බලන්නකෝ මෙතන පේන view එක. එහා පැත්තේ තියෙන හිම කඳු. මේ බලන්න ලොකු පල්ලමක් තියෙන ඉතින් මේ ඔක්කොම පිස්සු හැදෙනවා මාරම ලස්සනයි ගයිස්. ඇත්තටම මේ කඳු උඩට ආවට පස්සේ තමයි මේ පළාතෙම ලස්සන පේන්න ගන්න ඉතින්. දැන් පාල්ට යන්නත් ඕනේ. අපේ ටැක්සි එක දැන් එනවා මං හිතන්නේ මග. බලමු ඉතින් අපි පාල්ට යන ගමන් සෙට් වෙමු ඉතින්. අද ලස්සන දවසක් කියන්නේ මොකද අපේ සිටි එකට මිස්ට් එක බාලා තියෙන්නේ. හැබැයි මේ කඳු උඩට අවුව තියෙනවා ලස්සනට. ඒක නම් ඇත්තටම හොඳයි. මේ නැත්තම් අපි හිතුවේ මිස්ට් එක නිසා මොකුත් වීව් එකක්වත් බලා ගන්න බැරි වෙයි කියලා ඉතින්. අවුලක් නැහැ. කොහොම හරි chance එකක් හම්බ වුණා. ඒ වගේම හිම බලන්නත් හම්බ වුණා ඉතින්. මේවා නම් අයිස් වෙලා තියෙන්නේ guys. මෙන්න මොට හිම ප්‍රහාරයක් කෙල්ල කරමු. සමිත මේ බලපන්. හිම ප්‍රහාරයක් කෙල්ල කරා ඉතින්. මේ අපි යමු දැන් ඉතින් ඉස්සරහට යාළු සෙට් එකක් ඇති යාපැත්තේ. ඇත්තටම මෙයාගේ වීඩියෝස් දිග වෙන්න හේතුව මට මේ වීඩියෝ කරන හැම එකක්ම දාන්න හිතෙනවා. ඒ තරම් ලස්සනයි guys. පිස්සු හැදෙන තැනක් ඉතින් මේක බුකරස්ට් වගේ නෙවෙයි guys. මේ බ්‍රෂෝ කියන්නේ මේ බ්‍රෂෝ කඳු පළාත් තියෙන ඉතින් මේ කඳුත් එක්ක කඳු වලින් වට වුණ සිටි එකක් තමයි කියන්න පුළුවන් මේ බ්‍රෂෝ ඉතින්. කඳු හැමතැනම කඳු තියෙන ඉතින් බ්‍රෂෝ සිටි එකේ පව කඳු තියෙනවා. ඒ තරම් ලස්සනයි ඒ කියන්නේ. I think ඔයාලා දන්න ඇතිනේ ඉතින් කඳු තියෙන තැන් කොච්චර ලස්සනයිද කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පට්ටම ලස්සනයි ඉතින්. ඉතින් බලමු තව මොනවා මෙතන තියෙන්නේ මම ඔයාලට ඔක්කොම ටික එහෙනම් guys පහළට යන්න හදන්නේ. උඩ ලස්සන තිබ්බා ඉතින් පට්ට ලස්සන ප්ලේස් එක ඉතින් උඩ කියන්නේ කියලා වැඩක් නැහැ. මොකද හිතෙන්නේ? සුපිරිනේ. ඉතින් ඔන්න guys කේබල් කාර් එකෙන් බැස්සා. අපිට කේබල් කාර් එකෙන් බෑලා මෙතනින් තමයි යන්න දෙන්නේ. මෙතනින් මේ ටිකට් එක ස්කෑන් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි guys දොර ඇරෙන්නේ. ඉතින් guys ඔන්න එහෙනම් මෙතනින් තමයි අපි කන්ද උඩට ගියේ. මේ කන්ද උඩට ගිහිල්ලා මාර ලොකේෂන් ටිකක් තිබ්බා. ඉතින් බැලුවා. කේබල් කාර්ස් වල තමයි ගියේ. මෙන්න මේ කේබල් කාර් වල. දැන් බලමු අපි සෙට් එක මොනවද කරන්න කියලා. තාම ප්ලෑන් නැහැ ඔළුවේ. මෙහෙම තමයි මේ ටික පේන්න තියෙන්නේ. ලස්සනයි මේ සිටි එකත්. ඇත්තට මේ කඳු පල්ලම් තියෙන නිසා නම් පට්ට ලස්සනයි ඉතින්. පොඩ්ඩක් අපි මේ සිටි එක පැත්තට ආවා. මේ සිටි එකත් පට්ට ලස්සනයි. මම පෙන්නන්නම් මෙතන ලස්සන හොටෙල්ස් ටිකක් එහෙම තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට ඒ ටික. පට්ට ලස්සනයි මේ නිකන් අමුතු වයිබ් එකක් තියෙන්නේ. මම පෙන්නන්නම් ඔයාලට. බලන්න කොහොමද.
ඉතින් අපි පොඩ්ඩක් පහලට ආවා මේ අර කේබල් කාස්ට් එකේ ඉඳන්. මේ ටිකත් පට්ට ලස්සනයි ඉතින්. ඇත්තටම මේ බුකරස්ට් ගැන හිතද්දි නම් බුකරස්ට් වලට වඩා මෙහි ලස්සනයි ඇත්ත කතාව කිව්වොත් ඉතින්. මේ කැලෑයින් එහෙම සමහර තැන් වල ගහලා තියෙනවා මේ වලස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. මේ හරිය වලස්සු ඇති අනිවාර්යයෙන්. මේ ඒක නිසා කියන්නේ මම දන්නේ මේ වෙලාවට ඉන්නවද කොහම ඉන්නවද දන්නේ නැහැ. ඉතින් හවසට ඉන්නවද කොහම හරි වලස්සු ඉන්නවා මේ වගේ. මට ගොඩක් කට්ටියගේ කියන්නේ ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ වලස්සු ඉන්නවා කියලා ඉතින්. ඔන්න මේ ෆයින් කැලේකටත් ආව මේ සිටි එක මැදම තමයි ෆයින් කැලයක් කියන්න බෑ. ඉතින් මේ උඩට කැලේ පහළ තියෙන සිටි එකේදී මේ මැදින් පොඩි පාරක් තියෙනවා ඉතින්. අපි සෙට් එක ඉස්සරහට ගියා බලමු කොයි ගියද දන්නේ. මේ ඉන්න සෙට් එකේ ඉන්න. මම හිතන්නේ මේක හොටෙල් එකක්. මේ බලන්නකෝ. මේ බලන්න මෙතන යට මොකක් හරි ප්ලේස් එකක් තියෙනවා. මේක මිදිලා තියෙන්නේ ගයිස් මේ තනිකර අයිස් තට්ටුවක් වගේ තියෙන උඩ. ඇවිදින්න පුළුවන් තරම් අයිස් නෑ හැබැයි. ටිකක් මෙල්ට් වෙලා වගේ තියෙන ඉතින්. අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ පොයානා බ්‍රෂෝ බෝඩ් එක ළඟට. මෙන්න ගයිස් පොළු තිබ්බ යාළුවෙක් මේ ට්‍රිප් එකට පොළු තිබ්බ යාළුවෙක් කොල්ලෙක් ගන්නෙ පළු මාංශ කරලා. බඩගිනිනේ. බඩගිනි කන්න ඕන. ඔව්. මේකේ හොට් ඩොග් එකක් ගමු. හොට් ඩොග් එක. මේ කොල්ල වෙන මොනවද කන්නේ කියනකො? මොනවද කන්නේ? හොට් ඩොග්. එල අපි මොනවද කන්න ඕනේ ඉතින් බලමු මොනවද කන්නේ කියලා ඉතින්. වෙලාවත් ඉවර වෙගෙන එන්නේ ඉතින් දවස් දෙකේ ටුවර් එකේ. ඉතින් අවුලක් නැහැ ෂේප් ඉතින් දවස් දෙකේ ටුවර් එක ලස්සන ගියා අපි යාළු සෙට් එක ලොකු ෆන් එකක් දැම්මා ඉතින්. මේ බලමු තවත් ඉවර නැහැ. තවත් තියෙනවා ඉතින් මේ පොඩ්ඩක් ඇවිදලා කරලා මේ සිටි එකෙත් පොඩ්ඩක් ඇවිදින්න try එකක් දෙමු. ඊට පස්සේ බලමු රෂෝ පැත්තට ගිහලා කොහොමද තියෙන්නේ කියලා ඉතින්. බන්නයක් ගත්තා. මෙන්න අපි ගත්ත බන්න එක. මේ බලන්න. ඉතින් දැන් ගලන්න අපේ බන් දෙක. සුපිරිම තත්ත්වයේ තියෙනවා නිකන් පෝක් වගේනේ. සුවඳයි නේද? මරුම කෑම එක. ඒක මෙහෙම රවුන්ඩ් කඩලා කන්න තියෙන්නේ. ඔව්නේ. මෙන්න මෙහෙම තමයි කැඩෙන්නේ ඒක. ඒක නවතින්නේ නැහැ නේ. ඒ වෙන්නේ මොකද්ද? ඒක ඔයාලා කන්න තිබ්බද? මෙහෙම තමයි එන්නේ. හැවනම් ඉතින් මේක ඉවරයි. බලමු කාලා කොහොමද කියලා. මරුනේ ඒක. ආයෙත්. එහෙනම් කාලා සෙට් වෙමු. පොට්ටෝල් වල රහය. දැන් යන්න ඕනේ බ්‍රෂෝ වලට. බ්‍රෂෝ වලට ගිහිල්ලා බ්‍රෂෝ කියන්නේ දැන් අපේ හොටෙල් එකටම යන්නේ. හොටෙල් එකට ගිහිල්ලා අපි බෑග්ස් ටික අරගෙන ඊට පස්සේ යන්න ඕනේ ට්‍රේන් ස්ටේෂන් එකට. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ගයිස්. එන ඉස්සරහට යන ගමන. ඉතින් ගයිස් ඔන්න අපේ බෑක්පැක් ටික රෙඩි. බෑග් කො බලන්න. ඔයාගේ බෑක්පැක් එක යම්මට එයාටත් මෙහෙමයි. ඉතින් මේකේ තමයි අපි දවස් දෙකක් හිටියේ. හෙල ප්ලේස් එකක් කාස සමුරයි කියලා තියන්නේ නම. මරු ප්ලේස් එක අවුලක් නැහැ. ඉතින් මේ බ්‍රෂෝ වෙනවා නම් ඔයාලත් මෙතන මේ කන්ටැක්ට් කරගන්න. හොඳයි මෙතන ප්‍රයිස් එකත් අඩුයි අනිත් හොටෙල් වලට වඩා ඉතින්. මේ ඉතින් දැන් අපි හදන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට යන්න. ට්‍රේන් එක තියෙනවා තව පැයකින් ඉතින් හිමීට යනවා ඉතින් එතක. ඉතින් බලමු අපි දැන් වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි ඉතින්. බලමු ඉතින් ස්ටේෂන් එකට යන ගමන් සෙට් වෙමු ඉතින් ගයිස්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බ්‍රෂෝ වල ට්‍රේන් ස්ටේෂන් එකට. අපේ ට්‍රේන් එක තියෙන්නේ 5:30ට ඉතින්. අපි තව මෙතන පැය භාගයක් විතර ඉඳලා ට්‍රේන් එකට නගිනවා ඉතින් ගයිස්. මේ වීඩියෝස් දෙක හොඳයි නම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේවට කමෙන්ට් එකක් දාන්න ඉතින් කොහොමද කියලා ඉතින්. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට අපි හම්බෙමු. එහෙනම් ගයිස් අද බ්‍රෂෝ වලින් සමු ගන්න ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් කොහෙන් හරි හම්බෙමු. එහෙනම් ගයිස් හැමෝටම good luck එතක.